මං අද ඔයාලට කියලා දෙන්නේ රසම රස මටන් කරි එකක් හදාගන්න විදිහ. මේකෙන් අපිට බත් පාන් ඉන්දියාප්ප ඕනම කෑම එකක් කන්න පුළුවන්. මම මුලින්ම කරේ මටන් ටික හොඳට සෝදලා පිරිසිදු කරගත් එක. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු මේ ටික ඔක්කොම එකතු කරලා හොඳට අනා ගන්න ඕන. ඊට පස්සේ මම පැයක් විතර තියාගත්තා මෙරිනේට් වෙන්න. ඔයාලා කැමති නම් පැය භාගයක් වුණත් තියාගන්න පුළුවන්. මම පැයක් තියාගත්තා. මොකද මෙරිනේට් වෙන තරමට තමයි ඒක ගොඩක් රස වෙන්නේ. මට මතක විදියට මම මේ මටන් කරි එකක් හදන්නේ 3 වෙනි සැරේට. මම වැඩි මටන් කන්නේ නැති නිසා හදන්නේ නැහැ. ඒ වුණාට මට අද හිතුණා මටන් එකක් හදා ගන්න ඕනි කියලා. දැන් මේක වහලා පැත්තකින් තියලා තියමු. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ඒකට කුරුඳු පොතු, එනසාල්, කරාඹු නැටි, තක්කාලි, එතකොට ඉඟුරු කෑල්ලක්, අමු මිරිස්, සුදු ලූණු මේ ටික එකතු කරගන්නවා. මුලින්ම මම බටර් ටිකක් තමයි එකතු කරගන්නේ. ඔයාලා කැමති නම් පොල් තෙල් එකතු කරගන්න පුළුවන්. බටර් ටිකට හොඳට දිය වුණාට පස්සේ අපි අබ ටිකක් උළුහාල් ටිකක් එකතු කරගන්න ඕනේ. ගොඩක් අය මටන් කරි එකට සියඹලා එකතු කරගන්නවා. ඒ වුණාට මං ගාව සියඹලා තිබුණ නැති නිසා සියඹලා ගත්තේ නැහැ. ගොරක නම් මටන් වලට දාන්න එපා. ගොරක දැම්මහම හයි වෙන්න බලනවා මටන් ටික. දැන් මම එකතු කරගන්නවා කරාඹු නැටි, එනසාල්, එතකොට කුරුඳු පොතු, සුදු ලූණු, තලාගත්ත ඉඟුරු කෑල්ලක් ඒ ටික මම එකතු කරගන්නවා. ඒකත් බැදෙන්න දෙන්න. ඊට පස්සේ ලූණු, සුදු ලූණු ඒ ටිකත් එකතු කරගන්න. රන්වන් පාට වෙනකම් බැද ගන්න ඒ ටික. අමු මිරිසුත් මම එකතු කරගත්තා එකටම. මේ ටික දැන් මික්ස්. මටන් කරි එකක් අපි හදාගත්තේ තෙල් බේරෙන්න තමයි හදාගන්න ඕනේ. ගොඩක් මෙලෙක් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක ගොඩක් රස වෙන්නේ. දැන් මම ඒකට එකතු කරනවා මිරිස් කුඩු ටිකක්, 3-5 කුඩු ටිකක්. මේ ටික අපි හොඳට බැදෙන්න දෙන්න ඕනේ. ටිකක් කළු වෙනකන්. එතකොට ගොඩක් රසට අපිට හදාගන්න පුළුවන්. දැන් මේක කවලම් කරගමු. දැන් මම ආයෙත් එකතු කරගන්නවා ලූණු ටිකක්, සුදු ලූණු ටිකක්, තක්කාලි ටික. දැන් තමයි මම එකතු කරගන්නේ. සුදු ලූණු ගොඩක් එකතු කරගන්න. මොකද අපේ ශරීරයටත් වැදගත් ගොඩක් සුදු ලූණු කන එක. කෑම එකත් ගොඩක් රසවත් වෙනවා සුදු ලූණු වලින්. දැන් තමයි මම මටන් එක එකතු කරගන්නේ. දැන් ඒක මෙරිනේට් වෙලා පැයක් විතර ගියාට පස්සේ තමයි මම එකතු කරගත්තේ. දැන් මම මටන් එක මෙරිනේට් වෙන්න තිබ්බ කප් එකටම වතුර ටිකක් එකතු කරගෙන මටන් එකට එකතු කරගත්තා. වතුර මම ටිකයි එකතු කරගත්තේ. මොකද මේක හදාගෙන යද්දි වතුර උනනවා. ගම්මිරිස් කුඩු ටිකකුත් මම එකතු කරගත්තා. ඔයාලා ගොඩක් අර හොදි වගේ කන්න කැමති නම් වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. මම එහෙම කන්න කැමති නැති නිසා මම වතුර ටිකයි එකතු කරගත්තේ. දැන් මම මටන් එක උඩින් රම්පෙ ටිකකුයි කරපිංච ටිකකුයි එකතු කරගන්නවා. දැන් අපි වහලා තියමු. මම විනාඩි 45ක් විතර මටන් එක තම්බ ගත්තා. දැන් එහෙනම් මං හදපු රසම රස මටන් කරි එක කන්න තමයි තියෙන්නේ. මම මටන් එක්කම තව ගොඩක් කෑම ಜಾති හදාගත්තා. අල කරි එකක් හැදුවා, පරිප්පු හැදුවා, බණ්ඩක්කා හැදුවා, තව මැල්ලුම් එකක් හැදුවා. බත් උයලා පපඩම් ටිකක් බැදගත්තා. මං එහෙනම් කාලා ඔයාලට රස කියන්නම්. ඔයාලත් මේ වගේම හදලා බලන්න.